අපි වයසට යනවත් එක්කම රෝම කූප තුළ මෙලනින් නිපදවන ප්‍රමාණය අඩු වෙලා හිස කෙස්වල වර්ණය සිල්වර පැහැයක් නැත්නම් අලු පැහැයක් ගන්නවා ස්වභාවිකවම. මේකෙදි වෙන්නේ රෝම කූප තුළ තියෙන මෙලනොසයිට් කියන මෙලනින් නිපදවන සෛල් ප්‍රමාණය අඩු වෙන නිසා මෙලනින් වර්ණකයේ නිපදවීම අඩු වෙලා කොණ්ඩේ වර්ණය වෙනස් වීම සිදුවීම. මේ ග්‍රේ හෙයා නැවත කළු වෙන්නේ නැහැ. තරුණ වියේදම හිසකෙස් පැසීම නැත්නම් ප්‍රීමැචුවර් හෙයා ඇතිවීම කියන එක අද කාලේ බහුලව තියෙනවා. මේකට හේතු ගණනාවක් තියෙනවා. අපි තවත් වීඩියෝ එකකින් මේ හේතු ඉතා සවිස්තරව කතා කරනවා. ඉතා පහසුවෙන් ඉක්මනින් මේ ග්‍රේ හෙයා කවර් කරගන්න පුළුවන් නිසා සින්තටික් ඩයි වර්ග භාවිතා කරන්න බොහෝ දෙනා නැඹුරු වෙලා තියෙනවා. කොතරම් පහසු වුණත් නැවත නැවත භාවිතා කිරීම නිසා ඉතා දරුණු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. කෙස්ගස් දුර්වල වීම, වියලීම, කැඩී යාම, හිස් කබලේ ආසාදන ඇතිවීම, කෙස් අග පැලීම භෞතික වශයෙන් වෙන්න පුළුවන්. මේ සැර කෙමිකල්ස් වර්ග දිගින් දිගටම අපි හිස් කබලට භාවිතා කිරීම නිසා සමහර අවස්ථාවලදී කාන්තාවන්ට පියවරු පිළිකාව වෙන දරුණු තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ලෙස හිසකෙස් වලට කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැතුව හිසකෙස් වලට මනා පෝෂණයක් සපයමින් ග්‍රේ හෙයා කවර් කරගන්න සුදුසුම සහ හොඳම විදිය ගැන. ඩයි සෑදීමට යොදා ගන්න සියලුම අමුද්‍රව්‍ය ස්වභාවිකයි. මෙහිදී අපි පේස්ට් දෙකක් හදනවා. පළවෙනි එක හෙනා පේස්ට් එක, දෙවෙනි එක ඉන්ඩිගෝ පේස්ට් එක. හෙනා පේස්ට් එක හදනකොට හෙනා පවුඩර් ග්‍රෑම් 75ක්, නෙල්ලි කුඩු මේස හැඳි දෙකක්, උළුහාල් කුඩු මේස හැඳි එකක් යොදා ගන්නවා. මේ කුඩු ඔක්කොම මිශ්‍ර කරලා දී කර ගැනීම සඳහා කාරාබුන ඇටි සහ තේ කොළ තඹපු වතුර පාවිච්චි කරනවා. මේ වතුර වල උෂ්ණත්වය නටන උෂ්ණත්වයේ තියෙනවා නම් තමයි වඩාත්ම සුදුසු. වතුර ටික ටික එකතු කරගෙන කැට ඇති වෙන්නේ නැති විදිහට හොඳින් මිශ්‍ර කරලා අපි පේස්ට් එකක් හදා ගන්න ඕනේ. අපි මෙහිදී භාවිතා කරන ලෝසෝනියා ඉනමිස් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන හෙනා එහෙමත් නැත්නම් මරතොණ්ඩි කෙස්ගස් වර්ධන වේගය වැඩි කිරීම, කෙස්ගස් වැටීම පාලනය කිරීම, කෙස්ගස් වල වර්ණය වැඩි කිරීම, තෙතමනය ලබා දීම, ශක්තිමත් බව වැඩි කිරීම ඇතුළු හානි වූ කෙස්ගස් නැවත යථා තත්ත්වයට පත් කිරීම යන විශාල වාසි ගණනාවක් ලබා දෙනවා. ස්වභාවික අමුද්‍රව්‍යයන් වුණත් ඇතැම් අයට තියෙන සංවේදී සම නිසා ඇලර්ජි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයා හෙනා පේස්ට් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා පැච් ටෙස්ට් එකක් කරන්න ඕනේ. අපි මෙහිදී භාවිතා කරන නෙල්ලි කුඩු එහෙමත් නැත්නම් අම්ල පවුඩර්, ඉන්දියන් රෝස්බෙරිස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන ෆිලන්තස් එම්බිකා කියලා විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ඖෂධය තුල හිසකිස් සඳහා අවශ්‍ය විටමින් ගණනාවක් අන්තර්ගත වෙනවා. මේ ස්වභාවික කන්ඩිෂන් එකක් විදිහට හෙයා ග්‍රෝත් එක ප්‍රොමෝට් කරන්න, කිස්කස් වැටීම පාලනය කරන්න, ඒ වගේම හිසකිස් ශක්තිමත් කරන්න, හිසකිස් වල වර්ණය වැඩි කරන්නත් මේක දායක වෙනවා. දෙහිවශ මගින් හෙනාවල තියෙන ඩයි රිලීස් කරන්න අවශ්‍ය කරන ආම්ලික මාධ්‍ය සපයන අතර කෙස්ගස් වල තියෙන කෙරටින් ප්‍රෝටීන් සමග සම්බන්ධ වීම වැඩි කරනවා. පේස්ට් එක හොඳින් මිශ්‍ර කරලා ඉවර වුණාට පස්සේ අපි ඇලුමිනියම් භාජනයකට මේක දාලා ෆොයිල් එකකින් වහලා සීල් කරලා ඕවර්නයිට් තියන්න ඕන. මේක කාමර උෂ්ණත්වයේ තිබුවාම ප්‍රමාණවත්. සාමාන්‍ය පැය 8-12 අතර කාලයේදී උපරිම ඩයි ප්‍රමාණය රිලීස් වෙලා ඉවර වෙනවා. මීට වඩා අඩු කාලයක් තියලා වුණත් මේ පේස්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඩයි රිලීස් වෙන ප්‍රමාණය අඩු වෙන නිසා ලැබෙන පාට අඩු වෙනවා. අපි කොණ්ඩේ ඩයි කරන දවසේ විනාඩි 30කට විතර පමණ කලින් තමයි ඉන්ඩිගෝ පේස්ට් එක හදන්නේ. ඉන්ඩිගෝ පවුඩර් ගන්න ශාකයට අපි සිංහල භාෂාවෙන් නිල්ලාවරිය කියලා කියනවා. නිල්ලාවරිය ශාකයේ පත්‍ර වියලලා කුඩු කරලා ගන්න පවුඩර් තමයි අපි ඩයි එක හදන්න පාවිච්චි කරන්නේ. මෙම නිල්ලාවරිය ශාකයට නීල්, නිලම්, වස්මා, අනිල් ඇතුළු ලෝහ පුරා විවිධ නම් වලින් හඳුන්වනවා. මේ ස්වභාවිකව ඩයි ලබා ගැනීම සඳහා ලෝහ ඉතා සුප්‍රසිද්ධ ශාකයක්. මෙමගින් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ කළු නිල් පැහැයක්. මරතොණ්ඩි නැත්තම් හෙනා වලින් අපිට ලැබෙන්නේ රතු තැඹිලි පැහැයක්. ඉන්ඩිගෝ පේස්ට් එක හදාගන්න මද උණුසුම් ජලය තමයි අවශ්‍ය වෙන්නේ. වතුර ටික ටික දාලා කැට ඇති වෙන්නේ නැති විදිහට අපි පේස්ට් එකක් හදා ගන්න ඕනේ. මේ පේස්ට් එක හදලා ඉවරුණාට පස්සේ තද කොළ පැහැයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් හෙනා පේස්ට් එක හැදුවාම එන පාටට වඩා තද පැහැයක් තමයි මේකේ තියෙන්නේ.
මේ පේස්ට් එකත් අපි ෆොයිල් එකකින් සීල් කරලා සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් අතර ප්‍රමාණයක් ඩයි එක රිලීස් වෙන්න තියන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉන්ඩිගෝ පේස්ට් එක හදලා ඕවර්නයිට් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විනාඩි 20 30 ඇතුළතදී එහි තියෙන උඩරිම ඩයි ප්‍රමාණය රිලීස් වෙන්න ගන්නවා. මත්තු පිටම ලේයර් එකේ ඉන්ඩිගෝ ඩයි තැම්පත් වෙලා තියෙනවා. පැහැදිලිව පේනවා. අපි මතු පිට ලේයර් එක හූරනකොට ඩයි රිලීස් වෙලා තියෙනවා නම් අපිට පාට දෙකක් දැක ගන්න පුළුවන් වෙනවා. පේස්ට් එක හරි පදමට ආවට පස්සේ අපිට පුළුවන් හෙනා පේස්ට් එක සහ ඉන්ඩිගෝ පේස්ට් එක එකට මික්ස්චර් කරන්න. ඔයාට තියෙන්නේ ගොඩක් වියලි කොණ්ඩයක් නම් යෝගට් මේස හැඳි එකක් මේ පේස්ට් එකට එකතු කරගන්න. පේස්ට් දෙක එකට මික්ස්චර් කරනකොට කාලය අරගෙන පේස්ට් දෙකේම තියෙන ඩයි ඊවන්ලි ස්ප්‍රෙඩ් වෙන විදියට හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. පේස්ට් එක වැක්කිරෙන පදමට ආවට පස්සේ ඔන්න දැන් කොණ්ඩේ ආලේප කරන්න සුදුසුයි. පේස්ට් එක කොණ්ඩේ ගානකොට හැම කිස් ගහකම පේස්ට් එක ඊවන්ලි ගෑවෙන්න ඕනේ. ඒ නිසා කුඩා කොටස් වලට කොණ්ඩේ වෙන් කරගෙන වෙන වෙනම ආලේප කිරීම තමයි වඩාත් යෝග වෙන්නේ. කෙස් ගහේ රූට් එකේ ඉඳලා අග වෙනකම් ඇප්ලයි කරන්න ඕනේ. මේක ඔයාලට බ්‍රෂ් එකකින් හෝ අතින් ඇප්ලයි කරන්න පුළුවන්. කොණ්ඩේ පේස්ට් එක ඇප්ලයි කරනකොට හිස මුදුනෙන් පටන් ගන්න ඕන. ඉන්පසු වක්‍රාකාරව කුඩා කොටස් වලට හොඳින් ආලේප කරමින් හිස මුදුනේ තියෙන කොටසත් එක්ක එකතු කරගන්න ඕනි. කුඩා කොටස් වලට කොණ්ඩේ වෙන් කරමින් මේ විදිහට මුළු කොණ්ඩේම ඒකාකාරී ලෙස පේස්ට් එක ඇප්ලයි කරගන්න ඕනි. ඔයාගේ කොණ්ඩේ 140කට වඩා ග්‍රේයා තියෙනවා නම් මේ පේස්ට් දෙක වෙන වෙනම අවස්ථා දෙකකදී තමයි ඇප්ලයි කරන්න ඕනි. මගේ කොණ්ඩේ ග්‍රේයා තියෙන්නේ ඉදිරිපස කොටසේ ආසන්න වශයෙන් 10%ක පමණ ප්‍රමාණයක් පමණයි. ඒ නිසා මම පේස්ට් එක ඇප්ලයි කරන්නේ මූලිකවම ඉදිරිපස කොටසට. ඔයාගේ කොණ්ඩේ පුරාම ග්‍රේයා නැත්තම් ඔයාට පුළුවන් ඒ අවශ්‍ය ප්‍රදේශයට පමණක් පේස්ට් එක ඇප්ලයි කරන්න. ඊට පස්සේ කොණ්ඩේ ෂවර් කැප් එකකින් ආවරණය කරලා පැය 2ක් 3ක් අතර කාලයක් තියන්න ඕනේ. මේ කාලය තුලදී ඩයි මොලිකියුල්ස් කෙස්ගස් වල කෙරටින් ප්‍රෝටීන් සමග සම්බන්ධ වෙනවා. ඉන්පසු කොණ්ඩේ ඇල් ජලයෙන් හොඳින් සෝදා හරින්න ඕන. මෙහිදී ෂැම්පු හෝ කන්ඩිෂනර් භාවිතා කරන්නේ නැහැ. ඔයාගේ කොණ්ඩේ ගොඩක් ගැට ගැහෙන කොණ්ඩයක් නම් මෙහිදී කන්ඩිෂනර් සුළු ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. නැවත කොණ්ඩේ සෝදන්න පුළුවන් පැය 48ක් ගත වුණාට පස්සේ. මේ කාලය තුලදී කලර් එක ඩෙවලොප් වෙනවා. සාමාන්‍යයෙන් මාසයක් වගේ කාලයක් මේ කලර් එක ෆේඩ් වෙන්නේ නැතුව කොණ්ඩේ තියෙනවා. මේ විදියට ග්‍රේ හෙයා කවර් කළොත් ඔයාගේ කොණ්ඩේ හැමදාම ලස්සනට නිරෝගීව තියාගන්න පුළුවන්. කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැතුව. මේ මෙතඩ් එක ඔයා try කරලා බලුවොත් ඔයාට හිතෙයි අපරාධයයි මම මේක මෙච්චර දවස් නොකළේ කියලා. මේ වගේ ඔයාට වටින වීඩියෝ ආයෙත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක අවසාන වෙනකම් බලපු ඔයාට ගොඩක් ස්තුතියි.